පායක ඒකට ඉතිහාස දෙන්න එපා. මොකද කරන්නේ? මේක කරන්න නෙමෙයි මම ඉඳගත්තා. එකක් කරන්න ඉඳගත්තා. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය කියන්නේ සූක්ෂම රැල්ල දිහා බලාගෙන සිටීම. සූක්ෂම රැල්ල දැනගැනීම. සූක්ෂම රැල්ලේ ස්වභාවය මුල මැද අග දැනගැනීම තමයි මගේ මූල අක්තියට මම යන්නේ කියලා වෙන වාදකයි කරන්නේ. බුද ඔබට හරියට පැය ගණන් භාවනා කරනකොට තමයි ඔය වෙලාව දේවල් එක්කම ශරීරයේ තියෙනව දුෂ්පේක කරන්නේ. ඒවයි දායක විතර දේවල් සමාරක් කියලා. මේ භාවනා කරනකොට දේවල් නෙවෙයි සමාරක් කියලා. සමාරක් කියලා එනවා. මේවා කියන නැති නෑ. පෙරයි තරම් දේවල් දැනෙන්න පටන් ගන්නවා මේ සිත ඒකාග්‍රතාවය. ඒක ගැන එක හිතන්න ආපෝ තේජෝ වායු පඨවි නිරමා උස්මාදේ ඒකාන්තයෙන්ම පඨවි අධික සම්බන්ධ වෙන්නේ. පඨවි ගතිය අන්තය මේ ගරුවන්නේ කියන්නේ ඔල්ලන්න බැරි දෙයක් කරක් වගේ වායු ආදීනා පිටර මෙහෙම හැරගෙනවා. ඒ වගේ මේ සතර මහා බුද්ධයන්ගේ දේශනා වෘත්ති භාවය තමයි තියෙන්නේ. මහා බුද්ධය කියන්නේ. ඒතර ඒ වගේ දේවල් දැනගන්න. ඒකෙත් හිතන්න එපා ඒක අනිත්‍ය මතට දාලා. නැවත තමන්ගේ මූල කර්මස්ථානයේ ඉඳගෙන යන්න උත්සාහවත් වෙන්න. ආයෙ මොනවද ගැටලු තියෙනවද? ගැටලු නම් ගොඩයි කියන්නේ තේරෙන්නේ නැහැ. හිමත් තියනවාද? තියෙනවා මිනිස්සු සම්දාන භාවනා කරනකොට මිනිස්සුන්ට සමාජ දැනෙන දේවල් කියා ගන්න තියෙනවා. ඒකට හේතුව තමයි නුපුරුදු කතිය. ටික කාලයක් භාවනා කරනකොට තමයි ගැටලු කියන්න පුළුවන් තාක්ෂයට එන්නේ. මේක ආවිද දන්නේ, පණීද දන්නේ, වැරදිද දන්නේ කියලා මෙතන අවස්ථාවක් තියෙනවා. ඒක මාන්නයක් තියෙනවා. ඉතින් ලැජ්ජායි බයරක් යාගෙන නැත්නම් භාවනා කරනවා කියලා පින්නට මම මේ කියනවා කියලා අනිත් කටියයි කියලා හිතනවා. ඒක දොස් තියෙනවා. භාවනා කරන වෙන්නේ තියෙනවා. ඒකයි අපේ කුඩු කලයන් කියන්නේ ඕනික කාලය පාවිච්චි කරනවා. නිකම් නේද කියලා අපි කරන භාවනාව ගැන අපි ගුරුවරයාගෙන් අහලා දැනගන්න. කර්මස්ථානය. මට හැකි තාක් දුරට මම ඇත්තට කියලා දෙන්න. හැබැයි ඉතින් යන්නේ ඒක මම භාවනා කරනකොට ඒක ඒකේ කාලෝක දර්ශනය වේද පණ ගන්නවා. ඒව ඔක්කොම අපි තුල තියෙන දේවල්. හැබැයි අපි නාම දැක්කලා නෑ දැන් තමයි දකින්න පටන් ගන්නවා. භාවනා කරනකොට තමයි අපි මේක නැස්ලේ වාහන ඒ ගන්න උපදී ජීවිතේ ගත කරනකොට භාවනා කරන වෙලාවට ඇරෙන්නේ. ඔකට ඇස්ලේ වාහන කරලා කියනවා. නේ ඇස්ලේ වාහන වලින් නිදිය ගන්නවා. එහෙම නැත්නම් ගෙවල් වල ප්‍රශ්න කල්පනා ප්‍රශ්න කියලා කල්පනා. මේ මානසිකාරයෙන් වලට ඔය කියනවා වාලෝක මොනවාද ඔක්කොම තිබුණා පේන්නේ නැහැ. හැබැයි දැන් භාවනාව කියනකොට සිත ඒකාග්‍රතාවය ගන්න. මාස්නේ ඉන්නකොට මම අර දෙන්නේ. දැන් ඔකට ඉන්නේ ගෙවල් වල යනකොට මේ වටකලක් දෙන්නියා. වටකල ආවශ්‍යයි. ඒතර මේ වටකල ආවශ්‍යයි ඇතුලේ ඉන්නේ දැන් හරියක් නේ තමන් දිස්කාන්තේ. තමා තුළ තියෙන හිතේ ඒ මෙච්චර කාලෙ දැන් සුදා ඒවල මෙච්චර කාලෙ ඉන්න සත්තුන්ට ආපෝවත් දැන් පුළුවන්. එහෙමද? ඔක්කොම දැන් කරන්නේ නැහැ. සිත ඒකාග්‍රතාවයෙන් සිත බෞද්ධලයක් 100ක් මේක අනිකාගෙන අදුම ගන්න භාවනා කරන කෙනෙකුගේ වෙකින් තුලාගේ හැටියට අදුම ගන්න 120ක් සිත ඒකාග්‍රතාවයෙන් තියෙන්නේ. භාවනා කරනවා කියන්නේ 120ක් ආස්වාද කියනවා දාගන්න. ඒක විශ්වාසයක් තියෙනවා. ඒතකොට මේ විශ්වාස කියන කටින් දෙන්නවා මොකක්ද කියන්නේ? තව තියෙනවා කියලා. ධම්මාවේ විහාරපාදී දේවතාවයි ඒක වේක් කරන් ගන්නවා. සමහර අය එහෙම වෙනවා. සමහර අය වෙන්නේ නැහැ. අනේ දැන් ඊට පස්සේ බාන කරනකොට ධම්මා හරියට වෙන්නේ නැහැ. ඇයි මොකට වෙන්නේ නැති? ඒක හොයන්න. ඒක හැමෝටම වෙන්නේ නැහැ. ඒකමද සමහර කටේ දර්ශකත්වම හැදෙන්නේ දෙනවා. සමහර කටේ අතීතයක්ම දෙනවා. අරින්න දර්ශකත්වම හැදෙන බාන කොට ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ හැමෝට වෙනවා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ කෙනා දැනෙන ලක්ෂණ තියෙනවා. ඒ කෙනා දැනෙන ශබ්ද තියෙනවා. ඒ කෙනා දැනෙනා දේව තියෙනවා. සුවඳ ගඳ සුවඳ. ඒකයි ඒ කියන්නේ තේරුම් යන්නපා. නම් කොහොම හරි ඒ කියනවා මොනම දේවල් තියෙනවා නම් ඒ සියල්ල මොනවද? අනිත්‍යයි. ඒවා එතන දෙනවා අතහැර යුතු දේවල්. ඒවා පිළිඅරගෙන දේවතාවයක් දැක්කා. ඒක මොකද? අනිත්‍යයි. නැත්නම් ඉතින් අන්නේ මට ජීව දේවතාව පවා කියන දැන් භාවනා කරන දියුණුවයි. එහෙම ඒක මොකද කරන්නේ? දියුණුව භාවනා දියුණුව කියන්නේ නෑ. ඒක අනිත්‍යයි කියලා දෙවියවත් අතහැර යාම අන්න
කටින් ගහනවා දෙන්නේ. අනේ තාත්තේ ඊට පස්සේ මොනවද කියලා කියන්නේ? ආන්නේ භාවනාවක් කරනකොට දැන් භාවනාව මුලින් පටන් ගන්නකොට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය භාවනා තුන මුලින් කරලා ඉන්නට හොඳයි කියන එහෙම. දැන් අපි ඒකනේ දෙන්නේ දරුවන් ආන්දනා කරනකොට දුතුලක් තියලා දෙහිති විසෝ භගවාන සම්මාසම්බුද්ධ ඒක මුල් වශයෙන් කෙරෙන්න ඕන කියන. කරනකොට ඊට පස්සේ එතන අපි ඒ බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ ගුණ නිසා ආදී මොනසේක කියලා නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ධර්මයේ ස්වභාවත ගුණය කියන්නේ. ඒක හොඳයි. ඊට අමතරව මෛත්‍රී භාවනාව කරනවා. ඒක නම් පූර්වක් පුතිය කියන්නේ භාවනාවක් ඉඳන් මුල් ඒකේ වෙනවා අපි අපේ සිත කය මාර්ගයෙන් අනුබත් කරනවා. පළවෙනි එක තමයි අපේ සීලේ පිළිතුනාම අපේ ඒක ඒකට අපිට ඒ කියන බය වෙන දැනෙන්නේ. ඊපස්සේ අපි අදී යම් කිසි වර්ධක් කරනවා කෙරේ අපිට උපස්ථාන කරන්නේ අපිට කොමඨාන් දීලා කරන ගුරුවරුන්ට අපේ චිත්ත කය වචනේ නම් කිසි වර්ධක් වුණා නම් ඒ සියල්ලකින් සමාගාමී තමයි උද්‍යාලයේ පූර්වකෘතිය කියන්නේ. පූර්වකෘතිය කියලා නම් භාවනා කරනවා. ඒකනේ අපි ඒකනේ. ගුරුවරුන්ගේ සමාව ගැනීම බුදුපසේ මහරහතන් වහන්සේලාගේ සමාව ගැනීම මේක ආකාරයක් අපි හඳුන්වනවා නම් ඒ සියල්ල සමාවය. බුද්ධානුස්සතිය වල ඊට පස්සේ අපි නම් මෙත්තානුස්සතිය දරවලි කරනවා. සියලු සත්‍යෝ නිදුක්ඛේ වන්දනෝයි වගේ අනේ. ඒක කරලා තමයි පටන් ගන්න. අපේ සිත ඒ මාර්ගයෙන් දියුණු වෙනවා. දියුණු වෙනවා කියන්නේ අපේ සිත දානපත් වෙනවා. ඊට පස්සේ ආනාපානසතිය කරනවා. උස්මරයෙන් කල්ලා තමයි දේශි.